මම ජාතික භූමිපුත්‍ර සංවිධානයේ ලේකම් විශ්‍රාමික නායක හමුදා නිලධාරී ලුතින කමාන්ඩර් ඉෂාර කරනවා. ඇතරම අද රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ විමර්ශනය කරනකොට මාලිමා රජයට මේ රට වෙනුවෙන් විශාල ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න තියෙනවා. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ. ඒවා පැත්තක තියලා අපි දැක්කම ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා කටයුතු ඇමති තුමිය පෝරාජ් මහත්මිය මේ ළමයින්ගේ ආරක්ෂාව කියලා දඬු නීති සංග්‍රහයට අලුත් සංශෝධන වගේක් ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ සංශෝධනයන් මේ රටේ සබුද්ධික ජනතාව ඒ වගේම දරුවන්ට ආදරය කරන දෙමව්පියන් ඉල්ලපු දෙයක් නේ. අපිට පේනවා කාගෙන් හෝ බලපෑමකට කාගෙන් හෝ උමනාවකට මේ පනත ගෙනාවා කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද පාසල් පද්ධතියේ කරන්නේ ඇත්තටම ළමයාගේ අධ්‍යාපනය ලබා දෙන එක විතරක් නෙවෙයි මේ සමාජයට මේ ළමයා සදාචාරات සම්පන්න විනයානුකූල ළමයෙක් සමාජයට ඉදිරිපත් කරන එක. ඉතින් මේ ක්‍රියාවලියට විරුද්ධව මේ ක්‍රියාවලිය නතර කරන්න මේ පනත ගෙනාවා කියන එක තමයි අපිට පැහැදිලිවම පේන්නේ. පාසල් පද්ධතිය කියන්නේ ඉගෙනීම් ක්‍රියාවලිය පමණ සිද්ධ කරන ආයතනයක් නෙවෙයි. මොකද පාසල් පද්ධතියෙන් විනයත් හදලා තමයි සමාජයට ඉදිරිපත් කරන්නේ. ළමයා කියන්නේ මේ සමාජයේ කොටසක්. ළමයාටත් සාමාන්‍ය මිනිසුන්ට තියෙන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය කියන ඒවා තියෙනවා. ඒවා සාමාන්‍ය මිනිස්සුන් තුළ තියෙන දේවල්. ඉතින් මේ ළමයා මේවා ගෙවල් වලදී ප්‍රගුණ කරන්න නොකරත් පාසලට ගියාම පාසලේ සමමිතුරන් සමග ආශ්‍රය කරද්දී ඒවා ඉස්මතු වෙන්න පුළුවන්. එතෙන්දී සමහර ළමයි තමන්ගේ ආවේගයන් පාලනය කරනවා, සමහර ළමයි ඒවා පාලනය කරන්නේ නැහැ. එතෙන්දී ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් නිරාකරණය කරන්න ළමයින්ගේ ආවේගයන් පාලනය කරන ගුරුවරු මැදිහත් වෙනවා. මැදිහත් වෙලා ළමයාගේ ශික්ෂණය හදනවා. ඉතින් මේ ශික්ෂණය හදලා මේ සමාජයට ඉදිරිපත් කරන විදුහල්පති ගුරු මෑණි පියවරුන් මේ ශික්ෂණය හදනවට වරදකාරය කරනවා නම් ඒ තරම් අපරාධයක් මං හිතන්නේ නෑ. යම්කිසි ලිඛිත නීතියකින් හරි යම්කිසි වාචික නීතියකින් හරි ඒ දෙයක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ආණ්ඩුවක් හෝ වෙනත් ආයතනයක් මං හිතන්නේ සමාජයට කරන්නේ අපරාධයක්. අපි දැක්ක පැහැදිලිවම පාර්ලිමේන්තුවේදී මේ පනත කාන්තා කටයුතු ළමා කටයුතු ඇමතිතුමිය ඉදිරිපත් කරද්දී එතුමිය කිව්වා, ඒ වගේම අග්‍රාමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේ පිටතෙත් කිව්වා මේක මේ පාසල් පද්ධතියට මේ බලපාන්නේ නැහැ කියලා. නමුත් අපිට පැහැදිලිවම මේ පනත අධ්‍යයනය කරද්දී පැහැදිලිවම මේ පනත නිර්දේශක මේ උදාහරණ කියලා දෙයක් ඉදිරිපත් කරලා දෙනවා. මේ උදාහරණේ වල ඈයන්නේ වල පැහැදිලිව සඳහන් කරනවා ගුරු විදුහල්පතිවරයෙක් දඬුවමට ලක් වෙන්නේ කොහොමද? ශික්ෂණායකයෙක් දඬුවමට ලක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක පැහැදිලිවම කොහොමද ඔබතුමීලා කියන්නේ මේක පාසල් පද්ධතියට අදාළ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට තමයි හයිටියත් සිද්ධ වුණේ. හයිටියත් පැහැදිලිවම අද නන්නත්තර වෙච්ච රාජ්‍යයක්. හයිටියේ ඉතින් තනින් තන බල්ලෝ වගේ මං හිතන්නේ තමන්ගේ ලිංගික කටයුතු කරනවා. ඉතින් හයිටියත් පැහැදිලිවම මේ ළමයින්ගේ ආරක්ෂණය කියලා පනත් ඉදිරිපත් කරා. ඉදිරිපත් කළ ළමයින්ගේ ඔළුවට මේ විස බීජ දැම්මා. විස බීජ දාලා අර ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ ගුරු දෙමව්පිය සම්බන්ධතාවයේ සම්පූර්ණ කඩලා ඒගොල්ලන්ට නැති අයිතිවාසිකම් පෙන්නලා ඒ ළමයින්ව තිබිච්ච සදාචාරාත්මක සම්පන්නකව නැත්තරම නැති කරා. ඉතින් ඒ දේ තමයි මේ ඇත්තටම මේ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පනතින් තවත් ප්‍රශ්නයක් අපිට උපකල්පනය කරන්න පුළුවන්. පන්තියක යම්කිසි ගුරුවරයෙක් ශිෂ්‍ය 40ක් ඉන්න පන්තියක ගුරුවරයෙක් යම්කිසි ශිෂ්‍යයෙක් වර්ණනා කරනවා. ඒක ඒ ළමයාගේ දක්ෂතාවයක්, අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්ෂතාවයක්, ක්‍රීඩා දක්ෂතාවයක් හෝ වෙනත් දක්ෂතාවයක්. ඒ වර්ණනා කිරීමේදී අනිත් මේ ගුරුවරයා දඬුවමකට ලක් වෙන්න පුළුවන්. මේ පාන දඬුවම මොකද කොහොමද එහෙම වෙන්නේ? අනිත් ළමයි 39 දෙනාගේ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් අර විශේෂ ළමයාව වර්ණනා කරා කියලා ඒ ළමයාට සිත්වුලක් ඇති වුණොත් ඒක මේ පනත පනත ආණුව ශාරීරික දණ්ඩනයක් හැටියට ලක් කියන්න පුළුවන්. මොකද මේ හරිණී අමරසූරිය මැතිතුමියත් මේ ආණ්ඩුවේ හැමෝමත් මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ සුරංගනා කතා මේක පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ මේක නීතියක්. ඒ නීතිය ඊට පස්සේ අධිකරණයේදී විනිශ්චය වෙන්නේ. අධිකරණයේ ඒක විනිශ්චය වෙන්නේ ඒකේ නිර්වචනයන්ට අනුකූලව. අධිකරණයේ ඉන්න නීතිය දෙනගෙන ඇස් දෙක වහගෙන ඉන්නේ. ඔබලා සියලු දෙනාම දන්නවා ගෝයන් කොල්ලේට මුවා වෙලා වෙඩි තියන්න බෑ කියලා විනිශ්චයක් දුන්නා. ඉතින් ඒක වරදක් නෙවෙයි. ඇත්තටම ගෝයන් කලේ කියන කමත් භාෂාවේ තියෙන එක නෙවෙයි නිර්වචනය උනේ අධිකරණයේදී. ඉතින් අධිකරණයේ දේවකරණ අස්තික වහගෙන මේක නිශ්චය දෙන්නේ. ඉතින් මේ යම්කිසි අවස්ථාවකදී මේ පනත සම්මත වෙලා යම්කිසි ගුරුවරයෙක් දඟගේට ගියොත් ඒක කොච්චර අපරාධයක්ද? ඒ නිසා අපි කියනවා මේ පනත සම්පූර්ණයෙන්ම මේ සමාජ විරෝධී
සංස්කෘතික විරෝධී අපි විරුද්ධ පනතක්. ඒ වගේම මේ අපිට තව දෙයක් කියන්න තියෙනවා. මේ මෑත කාලයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා එකක් ගෙනාවා. ඒ ප්‍රතිසංස්කරණවලදී අපි බලාපොරොත්තු නොවන මේ දෙමාපියෝ ඉල්ලන්නේ නැති මේ සමාජය ඉල්ලන්නේ නැති සමලිංගික කතන්දරයක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දාලා ඒව හඳුන්වා දෙන්න කටයුතු කරනවා. මම හිතන්නේ මේක කාගේ වුණාකටද මම හිතන්නේ ඇමරිකාවෙත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ විවිධ ආගමික නායකයන් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරද්දී බුදුදහමට අනුව නම් ඒක සම්පූර්ණ පටහැනි. ඉතින් මේ අනිත් ආගමික නායකයන්ොත් මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරද්දී ඇයි මේව බලෙන් රින්ගන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. අනිත් එක අපිට කියන්න තියෙනවා මේ පනත ඉදිරිපත් කරද්දී බිබල් රත්නායකන මහත්තයා කිව්වා මෙන්න මෙහෙම කතාවක්. 16ට වැඩි වීමටපත් වෙන අවුරුදු 16ට වැඩි ළමයි අපි දෙන්න ඕන 5000ක්. ඒගොල්ලෝ බීච්චාම මොකද ඒගොල්ලෝ සෙක්ෂුවල් නිදහසේ කරාට කමක් නැහැ. බිවරත්නායක මහත්තයෝ අපි කියනවා අපිට මේ ඔබතුමා අපේ ළමයින්ට රුපියල් 5000 දෙන්න දඟලන්න ඕනේ නැහැ. අපේ ළමයින්ට අපි 5000 දී ගන්නම් අපිට අවශ්‍ය වෙලාවට. මොකද මේ රටේ දෙමාපියෝ Tamante බඩට නොකා හරි ළමයින්ට කරන්න ඕන දේ අවශ්‍ය වෙලාවට කරනවා. ඔබතුමාගේ දුවට ඔබතුමාගේ දෝණියෙන්දර 5000 නෙවෙයි 10000ක උත් දීලා එතුමියට ඒ ළමයට කියන්න තමන්ගේ නිදහසේ සෙක්ෂුවල් වැඩ ටික කරගන්න කියලා බීච් යන්න කියන්න ෆිල්ම් බලන්න කියන්න. ඒ වගේම මතක ඇතුව බිරන් රත්නායක මහත්තයා ඔබතුමා මතක ඇතුව ඒ ළමයට ওই 5000 දීලා 10000 දීලා කියන්න කොන්ඩෝම් මේකුත් අතර දෙන්න. මොකද නැත්තම් ඒ ළමයට අවජාතක දරුවෝ බිහි වෙන්න පුළුවන්. ඒ නිසා මේවා නිකන් සදාචාර සම්පන්න කතා නෙවෙයි. ඒ කතා කියන්න ඔබතුමාලේ පවුලම හේතු වුණා. මොකද ඔබතුමාගේ මහා ප්‍රිය බිරිඳත් මං හිතන්නේ පැහැදිලිවම කිව්වා මේ රටේ කාන්තාව ගණිකා සේවයට යොදවන්න ඕනේ. ඒක නීතිගත කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඔබතුමා කොහොමත් මේ රට මේ රටේ බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කිව්වා එක්කෙනෙක්. ඒ නිසා මේ සදාචාර සම්පන්න බෞද්ධ ආගමට අනුකූල හැදිච්ච මේ සංස්කෘතිය ඔබතුමා වෛර කරන කියන එක අපිට පැහැදිලි. මොකද ඒ වගේම මේ වගේ දේවල් කියන්නේ අවුරුදු 16 17 මේ වගේ හිටපු කෙනෙක් මේ වගේ අමීරි අත්දැකීම් ලැබිලා තලස්තෑනි වෙලා තනතුරු වලට ගිහිල්ලා එයත් හිතනවා ඊට පස්සේ ඒ තනතුරු වලදී තමන්ට වෙච්ච දේවල් මේ අහිංසක දරුවන්ටත් උනාට කමක් නැහැ කියලා ඒකට ආරෝපණය කරන්න තමයි ඔය දකලන්නේ. ඒ නිසා අපිට හිතනවා බිවල් රත්නායක මහත්තයත් ඒ වගේ අමීරි අත්දැකීම් වලට ලක් වෙච්ච පුජ්‍යලේද කියලා. ඒ නිසා අපි මේ රටේ දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ සබුද්දක ජනතාව සියලු දෙනාටම අපි කියනවා ඔබතුමාලා කාට ඡන්දෙ දුන්නත් කමක් නැහැ. වැරද්ද හැටියට දකින්න. මේක මහා අපරාධයක්. මේ පනතෙන් සිද්ධ වෙන අගතිය අහානිය මේ මුළු සමාජයටමයි සිද්ධ වෙන්නේ. එදා හයිටියට කරපු දේ අද හයිටිය විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා ලංකාවට මේ දේ කරන්න දෙන්න එපා. ඒ නිසා සියලු දෙනාම මේකේ අවදීන් ඉන්න කියන එක ඉල්ලමින් මම ඉහෙලනවා. බොහොම ස්තුතියි.